Hi. Welcome back to our YouTube channel. Good morning. ඉතින් අද වෙලාව උදේ 6:07යි හරියටම වෙලාව. ඉතින් අද අපි පොඩි ට්‍රිප් එකක් යන්න තමයි ඉන්නේ. ඉතින් අනුරාධපුර රාජධානිය බලා තමයි යන්න ඉන්නේ. අපේ යාළුවෝ සෙට් එක ඉන්නවා. ඇවිල්ලා කැම්පස් හෝල්ට් එකේ තමයි ඉන්නවා කියලා කිව්වේ. ඉතින් කොළඹට ගිහිල්ලා තමයි යන්න හිතන් ඉන්නේ. ඉතින් අපි සෙට් වෙමු කොළඹින්. කොහෙද යන්නේ? හටගස්සේ කියලා. ලව්බැඳි රාජ්. බස් එකට නැංගා. තව මං හිතන්නේ බස් එක යන්නේ 11ට විතර තමයි යන්න හිතන් ඉන්නේ. හොරවපතාන බස් එකට තමයි නැංගා. අපිට කෙලින්ම යන්න පුළුවන්. මං හිතන්නේ අපේ යාළුවගේ ගේ ළඟින්ම බහින්න පුළුවන් මේ බස් එකේ ගියොත්. ඉතින් මේ හරි රස්නේ මේ වෙලාවේ. ඉතින් අපි මොන හරි බොන්න අරගෙන එන්නම් අපේ යාළුවෝ. අපි බැස්සා කිලෝමීටර් 256ක් විතර කොහොම හරි අපි හොරවපතන්නේ කහටගස්දී ගිරියට ආවා. ඉතින් මෙතන තමයි බැස්සේ කොහොම හරි හවස 4:45 විතර වුණා. ඉතින් අපි යන්නේ අපේ යාළුවගේ ගෙදරට. ඉතින් අපි ගෙදරදී සෙට් වෙමු. තමයි අපි කාටගස්දී ගිලෙන් බැස්සා. ඉතින් අපේ යාළුවෝ ටික ගියා ගෙදරට. ඉතින් අපි බඩු වගේක් ගන්න ඕන නිසා කෙලින් මේ ළඟපාත තියෙන කඩේකට ආවා. ඇත්තටම මේ කඩේ හොයන්න නම් මීටර 250 300ක් විතර ඉස්සරහට එන්න උනා. ඉතින් මේ අපි බඩු ටික අරගෙන එන්නම් යාළුවගේ ගෙදරට අරන් යන. බඩු ටික ගත්තා. අපි බඩු ගත්තා. කෙලින්ම මේ අපේ යාළුවෝ ටික කෙල්ලෝ ටික ඉන්නවා. මම ගෙදර ගියාද? නෑ. ගෙදර ගියා නෑ. මේ රුපියල් 3500 කට 4000 විතර බඩු ටිකක් ගත්තා. මොකද දවස් 3ක් විතර ඉන්නවනේ. ඉතින් මේ ණය නැති මිනිස්සු. ඔව් ණය අපි බය නෑ. මේ කෙලින්ම එනම් අපි ගෙදරදී සෙට් වෙමු. අපි තව ටික ගින්නවන්ට යනවා. ඉස්සරොම් බට්ට මොන හරි දා ගන්න ඕනේ. ඔව් බඩගිනි ඊයේ හවසේ ඉඳන් අපි දෙන්න කාලා නැහැ. බත් මම බනිස් දෙයක් කාලේ ඉන්නේ අසරණේ. අපි ආවා ගෙලින්න. හා? Chan Bạn Thiện lên campus ghét đơn vào phải campus ghét đơn vào đúng rồi ạ nó đi xem rồi đến mấy kia nào තමයි යන්නේ. ඉතින් අපි හසීලාගේ ගෙදරින් අපේ යාළුවයි ගෙදරින් කෑවා. මට බඩ පැරෙන්න ගමේ කෑමක් තමයි කෑවේ. උඩට බඩ පැරෙන්න කෑවා. මොකද මේ අපි ඇවිල්ලා ඉන්නේ දැන් අනුරාධපුරේටනේ. ඉතින් අනුරාධපුරේ කියන්නේ සාමාන්‍යයෙන් බතබුලතින් හොඳට සරුසාර මේකක් තියෙන්නේ. ඉතින් මේ බඩ පැලෙන්න කන්න කිව්වා. ඉතින් කෑවා. දැන් නාන්න තමයි යන්නේ. බලමු ඉතින් අපිව අද කොහෙටද නාන්න එකයි යන්නේ කියලා.
ඉතින් අපි යන්නේ අද නාන්න. මේ වොයිස් එකක් තියන්නේ අවුලක් නැහැ. කොහොම හරි හවස 6:00 විතර වුණා. මේ හවස් වෙලා තියෙන්නේ මොකද මෙහෙට එහෙම මේ කොහොම කතාමාට විතර තමයි ඉරයිලිය බහින්නේ. මෙහෙ ගෑන් ළමයි ගෑන් කට්ටිය පිරිමි කට්ටිය වෙනම නාන්න තියෙනවා. අනිවාර්යයෙන්. මේව තමයි මෙහෙ කල්චර් එක හැදිලා තියෙන. ඉතින් නාන්න තමයි යන්නේ. අපි නාලා එන්න.